කොටස. ඉතින් ආදරෙයි මං තමුසට ෆොටෝ වගේක් WhatsApp කරා. ඒ නෝට් එක හෙටේති ලියන් එනවා. එයා එහෙම කිව්වේ මගේ හීන ඔක්කොම බොද වෙද්දි මේ කොන්වස්සට මොනා වෙලාද බම්මේ කිව්ම කන්න හිතන්නේ. සයු කිව්වේ එයා ගියාට පස්සේ ඒක තමයි සයු ඒකගේ මොලේ මීවුනද කොහෙද? අම්මපා ඔකව මගදී හම්බුනොත් දට්ටික බඩට යවනවා. උබ ඕවා ගණන් ගන්න එපා දිනු. ගොඩක් තියෙනව නම් මේ සයු භාගයක් ලියර දෙන්නවලු. යකෝ මං කොයි වෙලාවෙද එහෙම කිව්වේ? මට කියන්නේ තෝලියපංකෝ. මං බලන් හිටියේ සයුයි දිනිතිත් දිහා. ගියාත්මේ ගාන්ටාර පූජ කරලද කොහෙද? ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා hina ගියේ දෙන්නගේ වචන වලට. හරි. මම්ම ලියන්නා මෙයාගේ නෝට් ටික. මං කිව්වේ බිම බලන්. එයා දිනිති සයුරිස් එකපාරටම කිව්වේ හරියට මං කුණු හර්පයක් කිව්වා වගේ. යකෝ අපි ඒකට පනලන්න බනිනවා. ඒ වුණාට ඔබ නිකන් මිනිහ නෝට් එක ලියලා දෙන්න කිව්වා විගේනේ මෙතන ඇබෙරෙන්නේ. ඔයාට විකාරද සයු? එයාට ඇහුණන් එහෙම අපිට ආයෙත් රැක් කරයි. මට ඇත්ත කියපන් දිනු. ඔබ හේසරයියට කැමතිද? දිනිත් ඇහුවේ මගේ ඇස් දිහා බලාගෙන. ඒ පාර ඔයාටත් පිස්සුද දිනිති? ඉක්මනට යන් ලෙක්චර් එකට පරක්කු වෙනවා. පරක්කු වෙලා නැති වුණත් මං කිව්වේ ප්‍රශ්න මගහරින්න ඕනේ නිසා. හරි. අපිත් ඉන්නේ මේ රටේනේ නැද්ද සයු? දිනිති කිව්වේ බොරුවට ඔරවන්. මාත් ඒ දෙන්නට විරිත්ත ලෙක්චර් හෝල් එකට ගියා. හවස හේසර අයියාගේ නෝට් එක ලියලියා හිටපු මන් ෆෝන් එක අතට ගත්තේ නොටිෆිකේෂන් එකක් කියන සද්දෙට. තමුසේ මගේ නෝට් එක ලියලා ඉවරයිද? හේසර අයියාගෙන් මැසේජ් එකක්. එයා නම සේව් කරලා. ඒත් සේව් කරලා තියෙන්නේ හේසර කියලා. මං ඒ කැලලට කැමති නෑ. ඒ නිසා ඒක නෙත් අයියා කියලා සේව් කරා. එහා පෙට්ටින් හાર્ට් එකක් උදාලා රිප්ලයි එක ටයිප් කරා. තාම ලියනවා. මැසේජ් එක දානකොටම එයා කෝල් එකක් ගන්නවා. ආන්සර් කරනවද නැත්ද කල්පනා කර ඉද්දි මැසේජ් එකක් ආවා. තමුසේ අද ඕක ආන්සර් කරනවද නැත්ද? බය වෙච්ච පාරට ආන්සර් කරා. හෙල්ලෝ ඇයි කෝල් කරේ? මං ඇහුවේ වෙව්ලා මට ඕනේ නිසා. නෝට් එක ලියලා ඉවරද? අවසන් ටික නම් ඇහුවේ තරහෙන් නෙවෙයි. තාම නෑ. තව ටිකක් තියෙනවා. ලස්සනට ලියලා හෙට අරන් එනවා. හෙට මතක් කරලා මට කෑම එකක් අරන් එනවා. කවන්නත් බලන් එනවා. මං තියෙනවා. good night. බුදු සරණයි. මොකද අස්සේ බකමූනෙක් වගේ හුම් ගාන්නේ? බුදු සරණයි කිව්වම බුදු සරණයි කියන්න දන්නේ නැද්ද? sorry. බුදු සරණයි. අන්න එහෙම ඉන්නවා. කියපු ගමන් එයා ෆෝන් එක තිබ්බා. මං ෆෝන් එක මේසෙන් තිබ්බේ වෙව්ලනේ නෑතින්. ඒත් එයාගේ කටහඬ මතක් වෙද්දි මට දැනුනේ හරි අමුතු හැඟීමක්. හරියට තව ටිකක් කතා කරන්න තිබ්බනම් වගේ එකක්. ඒත් ඇයි මන් එහෙම? ඇයි එයා ළඟට යද්දි මගේ හදවත් වේගෙන් ගැහෙන්නේ? ඇයි මගේ ඇස් යාවම හොයන්නේ? ඇයි එයා නපුරුකම් කරද්දි මට කේන්ති යන්නේ නැත්තේ? ඇයි මේ ප්‍රශ්න මගෙන්ම අහල් මට ඇති වෙලා ඔළුම පුපුරන්න වගේ. බැරි වෙලාවත් දිනිති කිව්වා වගේ මං එයාට ආදරේද? නෑ වෙන්න බෑ. එයාගේ ඇස් නිසා වෙන්න ඇති. අනික එයා කැමති වෙස්තමන් විගේ කෙල්ලෙක්ට. එයා කොච්චර හැන්සම්ද? විකාර හිතන්න ඇතුළ ගිහින් නිදාගනින් දිනු. මන් මගේ ඔළුවට ටට්ටුවක් දාගෙන හිතට අගුළු දාගත්තා. පහුවදා මං එනකන් එයා බලන් හිටියා. හරියට එයාගේ ගර්ල් එනකම් වගේ. ඒත් ඉතින් මං එනකන් නෙවෙයිනේ. එයාගේ නෝට් එක ගේනකම්. නෝට් ටික දීලා යන්න යද්දි එයා මගේ අතින් අල්ලගත්තා. මේ එනවා. මට තමුසේක කතාවක් තියෙනවා. එයා කිව්වේ මගේ ඇස් දෙක දිහා බලන්. මං තෘෂ්ණින් භූත වෙලා බැලුවේ දිනිති දිහා. එයාත් ඉන්නවා කට ඇරන් අපි දෙන්නගේ ඇත් දෙක දිහා බලන්. මොනාද යාළුව දිහා බලන් ඉන්නේ? එයාට අර තමුසේගේ කොළු යාළුවට එන්න කියනවා. දැන් එනවා මං එක්ක. එහෙම කියලා එයා මාව ඇදන් යනවා. එයා යන වේගෙට මට ඇවිදින්න බෑ. දුවන්න ඕනේ. අනික දිග සායත් ඇදන් හිටපු නිසා එයාගේ වේගෙන් යනවා කියන්නේ කරන්න අමාරු වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්. එක අතකින් සායත් අල්ලන් වටපිට බලා එයාගේ පස්සෙන් ඇදිලා ආපු මාව එකපාරටම හැප්පුනේ. වටපිට බලා ආපු මන් එකපාරටම හැප්පුනේ එයාගේ පිටේ. එයා නැවතිලා. මන් වටපිට බලා ආපු නිසා දැක්කේ නෑ. මගේ අගම සීතල වෙලා ගියා. එයා මට බණියද? මන් පිටිපස්සට අඩියක් තිබ්බෙත් එයා මගේ පැත්ත හැරුණෙත් එකටම. ඒත් මගේ කරුමකට මන් අඩිය තියලා තියෙන්නේ මුලක් උඩිට. බැලන්ස් නැතුව වැටෙන්න යද්දි මන් එල්ලුනේ එයාගේ ෂර්ට් එකේ. තව පොට්ටන් ෂර්ට් ටිකක් ඉරෙනවා. එහෙම වුණා නම් මන් ඉතලා ඉවරයි. එයා මගේ බත් වටේ අත දාලා මාව කෙලින් කරා. මං එයාගේ අගටම හිර වෙලා. ඒ ඇස් මගේ ඇස්වල මොනාද හොයන්නවා. දැන් නම් මගේ පපුවේ එළියට පනින්න වගේ ගැහෙනවා. එයාටත් ඇහෙනවද දන්නේ. එයා හිමීට මගේ මූණට පහත් වුණා. එයාගේ හුස්ම මගේ මූණ සිප ගන්නවා. කියා ගන්න තෙරින් නැති හැඟීම් ගොඩක් මට දැනුනේ. එයා තවත් ලං වුණා. එයා මාව කිස් කරන්නද හදන්නේ. මගේ ඇස් පිය වුණේ මටත් නොදැනි. ඒත් මේ මැඩම්ට ඕනි මාව මෙහෙමම තියාගන්නද?
එතකොට තමයි මන් මගේ අත දිහා බැලුවේ. දෙයියනේ මන් තාමත් එයාගේ ෂර්ට් එක අල්ලන්. ලැජ්ජාවේ බෑ මාව රතු වෙන්නටි. හිමීට අතෑරියා ෂර්ට් එක. ඒත් එයා මගේ බත් වටේ තියෙන අත ගන්නකොට නම් මට ලෝභ හිතුණා. අනේ තව ටිකක් එයාගේ හුස්ම වැඩි ඉන්න තියෙනවනම්. එයාගේ ළඟ හරිම සුවදයි. වාඩි වෙනවා. එයා කිව්වේ බෙන්ච් එකකින් වාඩි වෙන ගමන්. දැන් නම් අර සැරමූණ නෑ. එයා hina වෙනවද මන්දා. මාත් බංකුවේ අනිත් කෙළවරටම හිකින් ඉඳගත්තා. මොකෝ මීටරේ දුරින් මට කොරෝනා නෑ. එයා hina වෙනවා. කො මට බත් කවනවා. ඒකට කතා කරේ. මං බත් එක අරන් පොඩි කටවල් කෑවා. තමුසෙත් කනවා. මං කාලා ආවේ. කමක් නෑ කනවා. බලනවා ඇගේ හැටි. පන්නේ කොයි වෙලාවෙත් වැටෙනවා. මං එන්න ඕනේ නැගිට්ටවන්න. මං නම් කැමති ජීවිත කාලයම වැටෙන වෙලාවට නැගිට්ටවනවා නම් හිතුවට කියන්න ගියේ නෑ. ලස්සනයි. එයා කියද්දි මං එයා දිහා බැලුවා. ඒ ඇස් තිබ්බි මං දිහාට. මගේ ඇස් එක්ක යාවෙද්දි එයා කලබලෙන් වටපිට බලාලා මං ලියපු නෝට් එක අතට ගත්තා. මං කියන්න ගියේ මේ තමුසෙගේ අකුරු ලස්සනයි. ඒත් එයා ඒක පෙරලලා බැලුවෙවත් නෑනේ. අනේ මන්දා මොනා වුණත් එයා එහෙම කියද්දි මට පොඩි ආඩම්බරයක් ආවා. එයා එහෙම කියපු පළවෙනි සැරේනේ මට ඒක ගොඩක් වටිනවා. මං ලැජ්ජාවෙන් බිම බලාගත්තා. ළඟදිද හොමුනි. කොහොමද? ඔච්චර නිශ්ශබ්දමි. මට පේන්නේ ඒක තමුසේ මවාගත්ත එකක්. මෙහිම හිටියට තමුසේ හෙන දගබඩක්නේ. මට නම් හිතෙන්නේ එහෙම. ඒ වචනවලට මං ගැස්සුණා. එයා කොහොමද දන්නේ මන් එහෙමයි කියලා. මන් මේ ප්‍රශ්නෝත් ඇස්වල ලියාගෙන එයා දිහා බලන් හිටියා. තමුසේ දැන් හිතන්නේ මන් කොහොමද ඒක දන්නේ කියලා නම් ඒක ගැන වැඩිය හිතන්න එපා. මන් තමුසේ ගැන ගොඩක් දේවල් දන්නවා. කොහොමද? මං කිව්වනේ මට ඕන්නම් මං දැනගන්නවා. තවත් එයාගෙන අහලා වැඩක් නැහැ කියලා දන්න නිසා මං සුසුමක් පිට කරලා බත් කටක් කෑවුවා. ඒක කවද්දි තමයි දැක්කේ. දෙයියනේ එයාගේ ෂර්ට් එකේ බොත්තමක් ඇලවිලා. මත් ඒක දැක්කේ නෑ විගේ හිටියා. එයා ඒක දැක්කොත් අද තමයි මගේ අවසාන දවස. කොහොම හරි බත් එක කවලා ඉවර කරා. හැමදාම මට කෑම එකක් අරන් එනවා. මෙහි කෑම මෙලෝ රහක් නෑ. අනික තමසේ කවනකොට රසයි. අන්තිම ටික කිව්වේ මගේ ඇස් දිහා බලාලා. ඒ වචනත් එක්ක මගේ හිත පිනුම් ගහන්න පටන් අරන් සතුටට. ඒක කියපු ගමන් එයා නැගිටලා යන්න ගියා. ඒත් මගේ හිතෙන් නම් එයාව යවන්න බැරි වෙයි. හුස්ම නවතිනකම්ම. ඒත් එක්කම මට මතක් වුණේ එයා Facebook දාලා තිබ්බ ෆොටෝ එක. මාගේ හීන කෑලි වලට කැඩිලා ගියා. මොනා කරන්නද? ඒ මගේ අවාසනාව. බර සුසුමක් අතෑරලා මම බැලුවේ අහස දිහා. ඉර ලස්සනට පායලා මද සුලගක් හමන්නේ ළඟ තිබි මැයි ගහේ මල් මට විසි කර හරියට මාව නලවන්න වගේ. බෙන්ච් එකකින් නැගිට්ටේ ලෙක්චර් හෝල් එකට යන්න. ඒත් එතන වැටිලා තිබ්බ තේට මගේ ඇස් යාවෙනවා. කළු පාට බොත්තමක්. ඕ ඒ එයාගේ බොත්තම. මං ඒක අතට ගත්තේ මැණික් හම්බුණා වගේ සතුටින්. ඒක මට ගොඩක් වටිනවා. බොත්තමත් කුලි කරන් මල් ලෙක්චර් හෝල් එකට දුව්වා. මතු සම්බන්ධයි. ඊළඟ කොටසින් හම්බෙමු යාළුවනි. Hello.